පරිස්සමින් ඉන්නව නේද? ඉතින් මේ ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද මගේ ආදරණීය YouTube පවුලේ සියලුම දෙනාට පැතුම් ඉටුවන නිරෝගිමත් සතුට උතුරන බවභෝගයෙන් පිරි කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සිංහල භාෂාවෙන් අවුරුදු කියලත් දෙමළ භාෂාවෙන් පුතාණ්ඩු ලෙස හඳුන්වනවා කියලයි මට නම් මතකයක් තියෙන්නේ. අලුත් අවුරුද්ද කියන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රධානම සංස්කෘතික උත්සවයක්. ඉතින් මේ අලුත් අවුරුද්ද සාම්ප්‍රදායික සිංහල සහ දෙමළ දිනදර්ශන අනුව නව වසරේ ආරම්භය සනිටුහන් කරනවා කියලා තමයි මං නම් අහලා තියෙන්නේ. ඉතින් ඔයාලත් තව දන්න දේවල් තියෙනවා නම් අපිටත් දැනගන්නත් එක්ක පහලින් කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා. ඉතින් මේ තියෙන්නේ අපි අවුරුදු සමරපු හැටි. ඉතින් මේ අපේ අවුරුදු කෑම මේසේ හදාගන්න මගේ හබී කොල්ලා මට උදව් කරන විදිහ තමයි මේ විදිහට යාලා ඇවිත් අපේ මුළුතැන්ගෙයි වැඩවලට උදව් වෙනකොට බිරිඳකට දැනෙන හැඟීම සතුට කොයිතරම්ද කියලා මේ වීඩියෝ එක බලන ඔයත් විවාහක කාන්තාවක් නම් මට දැනෙන දේ සතුට ඔයාටත් දැනෙනවා ඇති. ඔන්න ඉතින් මම නැකතට වැඩ ඇල්ලුවේ මෙන්න මේ විදිහට. හැමදාමත් එයාගේ අයිබ්‍රෝස් දෙකේ ලයින් එක හදලා දෙන්නේ මම. ඉතින් එදාත් අවුරුද්දේ නැකතට ඒ විදිහට මම වැඩ ඇල්ලුවා. එයත් එක්කම නැකතට ගනුදෙනු කළා. මම හැමදාම කියනවා වගේ මගේ ශක්තිය මගේ මහත්තයා වගේ මගේ අම්මා නැකතට ගනුදෙනු කළයින් පස්සේ අපි බුදුන්ට මල් පහන් පූජා කරලා බුද්ධ පූජාව පූජා කරලා තමයි අපි ආහාර අනුභව කරේ. ඉතින් මේ සැරේ පුංචිවට තමයි කෑම මේසේ හැදුවේ. මොකද මේ සැරේ කෑම මේසෙට හිටියේ මායි මහත්තයයි විතරයි. මහත්තයාගේ අම්මත් පොඩි අක්කලා ගෙදර ගියා. ඒ හින්දා මේ විදියට පොඩිවට කෑම මේසය හදාගත්තා. ඉතින් ඊට පස්සේ අපි කෑම මේසේ අස් කරලා එහෙම අපි දැන් මේ යන්නේ මගේ අම්මව බලන්න. මම විවාහ වෙලා මෙහෙට ඇවිත් අලුත් අවුරුදු සමරන 3 වෙනි අවුරුද්ද මේ. ඉතින් හැම අවුරුද්දෙම ගෙදර චාරිත්‍රය ඉවර කරපු ගමන් දුවන්නේ මම මගේ අම්මවයි අක්කවයි බලන්න. ඒ යන ගමන් මෙන්න මෙතනින් පඳුරක් දාලා යන්නත් අපි අමතක කරන්නේ නැහැ. කවුරු හරි මේ තැන දන්නවනම් කමෙන්ට් එකක් දාන්න. මේ මල මොකද්ද කියලා දන්නේ කවුද? දන්න යාළුවොත් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් මට මගේ ජීවිතයේ තියෙන අමාරුම අවස්ථාවක් තමයි ඉතින් මේ මගේ අම්මා හැමදාමත් මේ විදියට වඳිනකොට අඬනවා. මටත් තියෙන වේදනාව දරා ගන්න අමාරුයි. දුවලා වදන හැම අම්මම දවසක මේ විදියට අඬනවා, මේ දුක විඳිනවා. මොනා කරන්නද ඉතින් ඒකනේ ජීවිතේ නේද? මේ තියෙන්නේ ඉතින් අපේ චූටියට ගිය පාටියක්. බලන්නකෝ ඉතින් ඔයාලත්. හැම්බිරිස්සාව නිසා වොයිස් එක අබර තබර නාබර වෙලා තියෙන ගයිස්.
තියෙන්නේ ඊට පහුවදා මං ගෙදර ඇවිත් හදපු අපේ ගෙදර අවුරුදු කෑම මේසේ අර තිබුණේ අලකිරි හොද්දක් හොඳ දාලා ටික පේන්නේ නෑනේ. ඉතින් කෑම මේසේ වීඩියෝ ටික ගත්තට මේ වෙලාවේ අනිත් වීඩියෝ එකක්වත් කරගන්න බැරි වුණා. හිටපු කට්ටිය අපේ මෙහි අම්මලා අක්කලාගේ එහෙම ඉතින් කෑම මේසයක් අරිනවා කියන්නේ ඉතින් ගොඩක් හාරේ බහුලයිනේ. ඔන්න ඔහොම තමයි ඉතින් අපේ අවුරුදු දවස් ටික ගෙවුනේ. ඉතින් එහෙනම් ගිහින් එන්නම් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.